කර්මකාරක වාක්‍ය. එහෙම නැත්නම් පැසිව් වොයිස්. මොකක්ද මේ පැසිව් වොයිස් කියන්නේ? එහෙම නැත්නම් කර්මකාරකය කියන්නේ. ඒ කියන්නේ කර්මයේ වාක්‍ය ඉස්සරහට අරගෙන ලියන වාක්‍ය. අපි මූලිකම හොයාගන්න ඕනි කර්මයේ වාක්‍යයේ කර්මය කියන්නේ මොකක්ද? කර්මය කියන්නේ ක්‍රියාවට යටත් වෙන. උදාහරණයක් විදිහට මම පොතක් කියවනවා. මම කියන්නේ කර්තෘ, කියවනවා කියන්නේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ යටත් වෙන්නේ එහෙම නැත්නම් කියවන්නේ මොකක්ද? පොත. මේක තමයි කර්මය. තව උදාහරණයක් ගත්තොත් ඔවුන් ලිපියක් ලියනවා. ඔවුන් කියන්නේ කර්තෘ, ලියනවා කියන්නේ ක්‍රියාපදේ. මොකද්ද ලියන්නේ? ලියුම. ලියුම තමයි ලිපිය තමයි කර්මය. ඉතින් කර්මකාරක වාක්‍යෙදි කර්මය හොයාගෙන කර්මයේ මුලට ගන්න ඕනේ. කර්මයේ මුලට අරගෙන තමයි කර්මකාරක වාක්‍ය ලියවෙන්නේ. ඒකයි පැසිව් වොයිස් කියන්නේ. ඉතින් කර්මකාරක වාක්‍ය වර්ග තුනකට බෙදෙනවා. ඇක්ටිව් වොයිස් වලට කර්මකාරක, කර්තෘකාරක වගේ, සිම්පල් ටෙන්ස්, කන්ටිනියස් ටෙන්ස් සහ පර්ෆෙක්ට් ටෙන්ස් කියලා. සිම්පල් ටෙන්ස් තුන අද සාකච්ඡා කරමු. සරල ක්‍රියාවේ වර්තමාන කාලයේ කර්මකාරක. එතෙන්දී කර්මයේ මුලට අරගෙන is am past participle දාන්න ඕනේ. අපිම රට සංවර්ධනය කරනවා. country is developed. country is developed. is දාන්නේ ඒක වචනේ. රැකියා ලබා දෙනවා. එතකොට කර්මය තමයි රැකියා. jobs are given. බහුවචනේ හින්දා are past participle given. ඒ වගේම අතීත කාලේ මුදල් ආයෝජනය කළා. කර්මය තමයි මුදල්. money was invested. ඔවුන් නිදහස් කළා. they were released. ඒ අතීත කාලේ. ඊට පස්සේ අනාගත කාලෙදී will be එක past participle වෙන්න ඕනි. ඇයට උදව් කරાવી. එතකොට කර්මය තමයි ඇයට කියන එක. කර්තෘ නෙමෙයි කර්මය. she will be helped. එතකොට will be තමයි කර්මකාරකයේදී යෙදෙන්න ඕනේ. past participle. මේක කර්තෘ කෙනෙක් වෙනවා නම් කර්තෘ අගින් තමයි එන්න ඕනේ. රට සංවර්ධනය කරනවා මේ ආණ්ඩුව විසින්. එතකොට country is developed by this government. මේ ආකාරයෙන් තමයි පැසිව් වොයිස් වල කර්මය හොයාගෙන simple tense නිර්මාණය කරගන්නේ. ඉතින් අපි ඊළඟ මේකට බැඳියක් විදිහට continuous perfect tense සාකච්ඡා කරමු.